ආයෙත් ඔන්න අපි ලයිට් එක ඔන්න දැම්මා. ඔය මෙතන තියෙන ලයිට් එක පත් වෙනවා ලස්සනට. දැන් අපි එහෙම යන් කොහොමද මම ලයිට් එක හදාගත්තේ කියලා බලන්න. ඔන්න හදලා මම පාත් කරන්න ප්‍රමෝෂන් ගන්න. හරි. ඔන්න ලයිට් එක. මම මුලින්ම දිහා බලන ෂේප් නේ මම ලස්සනට. මොකද ලෝ බලන්න මට. බබ දාලා දෙන්න. මම බලන්න. ඉතින් බලන්න වෙන කොහොමද කරන්නේ බලන්න ඊට පස්සේ. ආයෙත් ඔන්න අපි අනේ ඔන්න මම ටේප් කරගත්තා. මොකද දැන් ලයිට් එක තියෙනවා බලන්න ලස්සන තියෙනවා. දැන් බෑක් එක තියෙනවා. යන්න බලන්න. ඒක අනිත් පාර ගෙඩියක් වගේ. ඒ ලස්සනට ඔන්න. ආයෙත් ඔන්න අපි ලයිට් එක ඔන්න දැම්මා. ඔය මෙතන තියෙන ලයිට් එක පත් වෙනවා ලස්සනට. මේකේ ඔයාලට මම වීඩියෝ කරලා පෙන්නන්නම්. කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ඕකේ. ඔයාලා මම දැන් ඉස්සෙල්ලා මේක ලයිට් ඔෆ් කරලා පෙන්නනවා මම රූම් එක ලයිට් ඔෆ් කරලා පෙන්නනවා. දැන් ඔන්න ඔතන පේන්නේ. හරිද? දැන් ඔයගොල්ලෝ පේන්නේ මෙන්න මෙහෙම තමයි පේන්නේ. ඔබ ලස්සන පේනවා ඇති. පැහැදිලිව ක්ලියර්ව. මෙහෙම ලස්සන පේනවා ඇති. මම හිතන්නේ පේනවා ඇති හොඳට. පේනවා කියලා මම හිතනවා. ඉතින් ඔන්න ඔයාලගේ ලයිට් එක හොඳට මම පේනවා ඇති කියලා මම හිතනවා. ලස්සන පැහැදිලිව පේනවා ඇති. නේද? ඔන්න හොඳ ලයිට් එක ඔයගොල්ලන්ට මේක හදාගන්න පුළුවන් ලේසියෙන්. මට මේක හදන්න ගියේ රුපියල්
මට ගිය ටේප් එක රුපියල් 165ක් ගියා ටේප් එකට සිලෝ ටේප් එකට. තම ලයිට් එකට ගියා 150ක් ගියා ලයිට් එකට. එතකොට තෙල් කොළ රුපියල් 30යි ගියේ තෙල් කොළේට. එතකොට ඔක්කොම අතන 160යි 150යි 310යි අතන 30යි 340යි. එතකොට කාඩ්බෝඩ් ටික නම් ගත්ත විසිකපු පෙට්ටියකින්. එතකොට ඒකට කිසිම කොස්ට් එකක් ගියේ නැහැ. එතකොට අර ස්ටෑන්ඩ් එක නම් මං ගාව තිබ්බ එකක්. ඒ කියන්නේ මම කලින් ට්‍රයිපෝඩ් එක. ඒකින්ද ඒකට කිසි වියදමක් ගියෙත් නැහැ. මට ඒක රුපියල් 340 මට වියදම් වුණේ ඔක්කොටම. තව දෙයක් කියන්න මතුණා. වැයරට ගියා රුපියල් 300ක් ගියා. වැයරගේ මීටර 4-5ක් ගත්තේ දිග. මේක රුපියල් 300ක් ගියා. ෆෝල්ඩර් රුපියල් 60ක් ගියා. ඒතර ඔක්කොම 600 රුපියල් 700ක්. ඒතර කොහොමද රුපියල් 700ක් ගිහින් තියෙන්නේ. රුපියල් 700ක්. 700කින් හොඳ ලයිට් එකක් හදාගත්තා ඔන්න මම. දැන් ඕනට මේ ලයිට් එක හදාගන්න පුළුවන් ලේසියෙන්. මම ජයව.